ශ්‍රීපාදස්ථානයේ මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා ඉන්නවා. දිවි දේවතාවුන්, දිව්‍යාංගනාවන්, යක්ෂයින්, යක්ෂණියන් ඉන්නවා. අභිරහස් යක්ෂණියන්ගේ ගුහා, අභිරහස් පළතුරුයන් මේ ඇත්තුන්ගේ සොහන දැකලා තියෙනවා. මහා සුලිසුලන් ගම් වතුර සිරිපාදයට යන පාර මහා ගඟක් වෙලා තිබුණේ. කවුද සුදු ඇඳගත්ත මිනිස්සෙක් පෙනිලා නොපෙනිලා ගියා. මෙන්න මේ හෙලිදරව්ව කරලා තියෙන්නේ මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් කොහොමද නැවුම් දවසක් ඔයාට මීඩියම් අපිත් එක්ක අද කතා කරමු ශ්‍රීපාදස්ථානයේ ඇදහිය නොහැකි විශ්වාස, අద్භූත විශ්වාස ගැන. මේ ගවේෂණාත්මක වීඩියෝවේ වටිනා අදහස් ගොන්නක් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකා ඉතිහාසයේ ලියවන පූජාවලිය කියන ග්‍රන්ථයේ සිරිපාදවිය අධිපති වෙන්නේ සුමන සමන් දේවරාජයා. නමුත් ජිනකාලමාලය කියන පාලි පොතේ රාම, ලක්ෂ්මන්, කතරගම, සමන් දෙවියෝ මේ 4 දෙනාම ශ්‍රීපාදේ බාරකරුවන් විදිහට තමයි සඳහන් වෙන්නේ. හින්දු භක්තිකයන් ශ්‍රීපාදයට එන්නේ ශ්‍රීපාදයේ සිව දෙවියන්ගේ පාසලකුණ තියෙනවා කියලා. එතකොට මුස්ලිම් භක්තිකයන් ආදම්ගේ පාසලකුණ තියෙන තැනක් කියලා තමයි ශ්‍රීපාදයට එන්නේ. රත්නගිර නැත්නම් ස්වර්ගරෝහණ මේ දෙකම සමනල කන්ද නැත්නම් ශ්‍රීපාදයට කියන නම්. හැබැයි ඉතින් අපේ බෞද්ධ ඉතිහාසයට අනුව ගන්නකොට බොහොම පුරාවෘත්ති ගන්ථාරූඪ කරපු ලිපි කියවනකොට ගොඩක්ම සාක්ෂි තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පාසලකුණ ශ්‍රීපාදේ තියෙනවා කියලා. ඒ කාලේ සමනල කන්දේ දේව කොට්ටාශයක් වාසය කරලා තියෙනවා. ඒ දේව කොට්ටාශයේ රජතුමා තමා සුමන සමන් දෙවියෝ. මේ සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේදී බණ අහලා සෝවහන් වුණු දෙවි කෙනෙක්. සුමන සමන් දෙවියෝ ආරාධනා කළා තිනවා බුදුරජාණන් වහන්සේට සමනල කන්ද මුදුනේ තියෙන ඉන්ද්‍රනීල මාණික්‍ය මතට අදිෂ්ඨාන කළා පාසලකුණ තබන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාසලකුණ සටහන් වුණාට පස්සේ ඉන්ද්‍රනීල මාණික්‍ය අතුරුදහන් වුණා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට වැටහුණා කවදා හරි ලෝකවාසීන් මේ ශ්‍රීපාදස්ථානය වන්දනා කරනවා කියලා. හැබැයි මේක හරි අපහසුයි කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ ගැන සුමන සමන් දෙවියන්ට බුදුරජාණන් වහන්සේ කිව්වා ජනතාවට ශ්‍රීපතුල වන්දනා කිරීම අපහසු කාර්යයක් කියලා. එන්නේ ඒක නිසා ශ්‍රීපාදස්ථානයට පැමිණෙන සිල්වත් පැතිමතුන් ආරක්ෂා කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවි පොරොන්දු වෙනවා. සුමන සමන් දෙවියන්ගේ අඩවිය බින්තැන්න මහවැලි ගඟ දෙපසට වගේ බොහෝම දුරක් ආධිපත්‍ය උසුලනවා. දෙසැම්බර් මාසයේ උදුවක් පොහෝ දිනෙන් ශ්‍රීපාද කරුණා කිරීම ආරම්භ වෙලා අවසන් වෙන්නේ වෙසක් පොහොය දිනෙන් මැයි මාසයේ. පරිවාර කඳු පොරවාගත් ශ්‍රීපාද ශේෂකන්ද අඩි 7360කින් උසින් යුක්තයි. ශ්‍රීපාදස්ථාන වන්දනා කිරීමේ වාරයේ පැමිණෙනකොට දෙවියන් වහන්සේ වඩම්මනවා කියන චාරිත්‍රයක් තියෙනවා. දෙවියන් වැඩම්වීමේ ඉතිහාස කතාව මේකයි. දෙවනි පරාක්‍රමබාහු රජතුමාගේ ඇමතිතුමෙක් හිටියා දේවපතිරාජ කියලා. දේවපතිරාජ ඇමතිතුමා සමන් දිව්‍ය රූපයක් පූජා කරනවා තනිකර සඳුන් ලීයේ. ප්‍රතිමාව නිර්මාණය කළ අවසන් වෙනකොට ශ්‍රීපාදයට යන අවාර කාලය. මේ නිසා මේ පිළිමේ ගල්පොත්තවල ශ්‍රී කීර්තිශ්‍රී රජමහා විහාරයේ තැන්පත් කරනවා. කීර්තිශ්‍රී රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙන සඳුන් ලීයෙන් කරපු සමන් දෙවි හාමුදුරන්ගේ ප්‍රතිමාව අවාර කාලයේ සිට වාර කාලයට වැඩමවීම තමයි දෙවි හාමුදුරුව වඩම්මනවා කියන්නේ. මේක තවමත් තියෙන චාරිත්‍රයක්. ශ්‍රීපාද මළුවට වාර කාලයේ මිනිස්සු පැමිණීමට පෙර කෙම්බුර දවස් 8ක් තුල ශ්‍රීපාදයේ දෝණය කරනවා. මුළු මළුවම සුවඳ වතුරෙන් හොදනවා. සඳුන් මුසු කිරිපැන් නිහිනවා. ඊට පස්සේ තමයි බැතිමතුන්ට අවසර තියෙන්නේ ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න. අනුරාධපුර යුගයට පෙර ක්‍රිස්තු පූර්ව සිව්වන ශතවර්ෂයේ වගේ ඇලෙක්සැන්ඩර් කියන ග්‍රීක අධිරාජ්‍යතුමා ක්‍රිස්තු වර්ෂ 503 දී කාශ්මීරයේ මේඝවර්ණ රජතුමා ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කරලා තියෙනවා කියලා ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙනවා. දැන් මෙතන ඉඳන් අපි කතා කරමු බොහෝම හාස්කම් පිරි අපි දන්න ශ්‍රීපාදේ නොදන්නා කතා ගැන. ඇඟ හිරිවැටෙන කතාව. අවාරේ ශ්‍රීපාදයට යන්න එපා කියන්නේ බොහෝම කරුණු කාරණා නිසා. අවාරේ ශ්‍රීපාදයේ ගිය ගොඩක් අය කියනවා සුදු ඇඳගෙන හිටපු පුද්ගලින් පෙනිලා අතුරුදහන් වුණා කියලා. ශ්‍රීපාදස්ථාන මාර්ගයේ අවාරේදී හදිස්සියෙම ගල් පෙරලෙනවලු. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය වනෙන් වැසිලා තියෙන්නේ. ගොඩක් අය අතරමං වෙන්නත් පුළුවන්. අවාරේ ශ්‍රීපාදයේ බාරව තියෙන්නේ සතුන්ට, අලිය ඇතුන් රංචු වගේම දෙවි දේවතාවුන් වහන්සේලාට. කුරුවලින් ශ්‍රීපාදස්ථානයේ මුදුනටම යනාලු මේ අවාර කාලේ. දැඩි වරුෂාව, දැඩි සුළඟ, ඔබ පේන්නේ නැති මීදුම්, සීතල, අකුණු කෙටීම, කුණාටු, මාර්ගයේ පඩි මහා ගංගාවක් වීම, සමහර තැන් දියඇලි වීම.
මාර්ගයට ගස් පෙරලීම වගේ ස්වභාවික හේතු වගේම හිතාගන්න බැරි අద్භූත සිදුවීමුත් තියෙනවා ශ්‍රී පාදස්ථානයට අවාරේ යන්න එපා කියන. මේ කතාව ඈත ඉතිහාසයේ ඉඳන් කියන දෙයක්. ශ්‍රී පාදස්ථානය ගැන කෙරෙන ගවේෂණාත්මක මේ වීඩියෝ එකේ ශ්‍රීපා වනයේ යෝගී භික්ෂුවක් කියන පොතේ මෙන්න මේ කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. ඔයත් ඒ පොත අරන් පොඩ්ඩක් කියවන්න. මේක ලියලා තියෙන්නේ මහින්ද අමුගොඩ සහ රංජනී දේදුව කුමාර කියන මහත්මීන් විසින්. ඒ ග්‍රන්ථය මීට වසර ගණනාවකට පෙර ලියවුණත් අද වෙනකොට සාක්ෂි සහිතව කරුණු ඔප්පු වෙලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේ සමග කතා කරපු මේ පොතේ ග්‍රන්ථකතුවරු සඳහන් කරන්නේ උන්වහන්සේ තහවුරු කළා කියලා සමනල කන්ද භූමියේ දෙවිවරුන් දිව්‍යාංගනාවන් යක්ෂයින් ඉන්නවා කියලා. ධර්මයේ දේශනා කරනකොට මේ ස්වාමීන් වහන්සේගේ සියසින්ම දෙවි දේවතාවුන් දැකලා තියෙනවා කියලා. වස් කාලයේ අවසානයේ ශ්‍රීපාද මළුවට වැඩම කරන මේ ස්වාමීන් වහන්සේලාට එක පුද්ගලයෙක් දානය පූජා කරනවා. දානය පූජා කළ අවසානයේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට මේ ස්වාමීන් වහන්සේලාට දකිනවා ලාකොළ තැඹිලි කහ වර්ණයන්ගේ මිශ්‍ර චීත්ත 60ක් වගේ ඇඳුමක් ඇඳලා දිග පබළු මාල දාලා ඉන්න දේවදූතිකාවන්. මේ දේවදූතිකාවන් සියල්ලම එකම විදිහේ. ඒ සූත්‍රයේ අවසානයේ දේවදූතිකාවන් අතුරු දහන් වෙලා තියෙනවා. සමනල කන්ද වටේ සාමාන්‍ය ජනතාවට යා නොහැකි ප්‍රදේශවල භාවනායෝගී භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා අනාවරණය වෙලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලාගෙන් බහුතරයක් මාර්ගඵලලාභී. ශ්‍රීපාද කන්දේ අභිරහස් ගුහා පළතුරු යන්නාදී බැලු බැල්මට විශ්වාස නොකරන දේවල් තියෙනවා. ඇයි ඉතින් අපි මේවා විශ්වාස කරන්නේ නැත්තේ කියන එක දැන් පොඩ්ඩක් හිතන්නකෝ. දැනෙන්නේ නැති, අතින් ඇල්ලිය නොහැකි, ඇසට පේන්නේ නැති මේ හැමදේම විශ්වාස කරන්න බෑ කියලානේ අපි හිතන්නේ. මේ ලෝකේ තියෙන ඊටා සරලම දෙයක් කියන්නේ. සූර්යාලෝකය සූර්යාගේ නම් පොළොවට පතිත වෙනවා අපට පේන්නේ නැහැනේ. ඒ රස්නේ දැනෙනවා. හැබැයි ඒ ආලෝකේ කදම්බේ වේගය අපි දන්නේ නැහැ. එක ආලෝකයේ කදම්බයක වර්ණ 7ක් තියෙනවා කියලාත් අපි දන්නේ නැහනේ. මොකද ඒ එකක්වත් ඇහැට පේන්නේ නැහැ. හිතන්න සූර්යාගේ නම් පෘථුවියට තියෙන දුර. මේකත් මහා ප්‍රාතිහාර්යයක්නේ. ඒ වගේ ඇහැට පේන්නේ නැති, දැනෙන්නේ නැති, අල්ලන්න බැරි කොච්චර දේවල් විශ්වාස කරන්න ඕනේද කියලා දශමකිනුත් තියෙන දශමක තියෙන උදාහරණයෙන් පැහැදිලි නේද ඔයාට? ශ්‍රීපාදස්ථානෙට අතීතයේ අපේ පැරැන්නෝ ගියේ බොහොම ශ්‍රද්ධාවෙන්. ඉතිහාසයේ තියෙනවා ශ්‍රීපාදයට යනකොට තමන්ගේ ගෙවල් දොරවල් ඉඩම් වතු පිටි හරක බාන මේ හැම දෙම තමන්ගේ ගෙදරයිට ලියලා දීලාලු ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරන්න ගියේ. ඇත්තටම මේ රූපරාමුවලින් පේන්නේ කොච්චර දුෂ්කර ජීවිතේ පරදුරට තියලා ගිය ගමනක්ද කියලා ශ්‍රීපාදයේ අතීතේ. හැබැයි සියල්ල අත්හැරීම කියන කාරණාව මේ ශ්‍රීපාද ගියායට දැනෙනවා සහ ඒකේ සංකේතයද මේ ක්‍රියාව කියලත් අපට විග්‍රහ කරන්න පුළුවන්. පිලී ಜಾති නොකා කිල්ලට අහුවෙන්නේ නැතුව කට වරද්ද ගන්න නැතුව ඊටාම සංයමයෙන් තුන් සරණේ කවි කී යන ගමනක් තමා ශ්‍රීපාදස්ථානයේ කරුණා කිරීම. ශ්‍රීපාදස්ථානයේ වටේ ඉන්න ගම්වාස ශ්‍රීපාදස්ථානයේ තියෙන හාස්කම් ගැන දන්න හින්දා නිකරුණේ අවැඩකට ශ්‍රීපාද භූමියට ඇතුල් වෙන්නේ නැහැ. එක කාලෙක පත්විනි දේවාලයේ කපු මහත්තයෙක් මේගොල්ලොන්ගේ සංඝයොත් එක්ක ගිහින් තිනවා ශ්‍රීපාදස්ථානයේ. ඒ කියන්නේ හිමට හිමේ මැණික් ගන්න. මේගොල්ලෝ ගියේ නිකන් එහෙම නෙමෙයි ශ්‍රීපාද අඩවියට නොගෙනිය යුතු අසම්මත දේවල් එක්ක. මේගොල්ලෝ ආහාර පිළියෙල කළා මැණික් ගරලා නැවතෙනකොට බත් මුට්ටිය පිරෙන්න පණුව ගහලා. මේකෙන් බීරපත් වෙලා ඔක්කොම නැවත ගම බලා පැමිණිලා තියෙනවා. ඒකෙන් කපු මහත්තයාට ගම ළඟටම එනකොට පිස්සු හැදිලා තියෙනවා. ඒ මානසික අවුල තාම හොඳ කරන්න බැරි වෙලා තියෙනවා. කවදාවත් ශ්‍රීපාදයට යනකොට ගිහින් එන්නම් කියන්නේ නැහැ. සමන් දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් යන්නම් කියලා තමා කියන්නේ. දෙවියන් බුදුන් කෙරෙහි විශ්වාසය නැති මිනිසුන්ට ශ්‍රීපාද අඩවියේ පාර වරද්දනවා. නැතිනම් තනිකම් දෝෂය. ඒක අවසානයේ පිස්සුවෙන් කෙලවර වෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. දවසක් පුද්ගලයෝ ටිකක් කියලා තියෙනවා ශ්‍රීපාද අඩවියට ඇවිල්ලා සමන් දෙවියන්ට අලි පෙන්නන්න කියලා. එතන තිබ්බ බට පඳුරු ගහ බින්දිනවා වගේ ලොකු සද්දයක් ඇහිලා තියෙනවා. මේගොල්ලෝ දුවලා තියෙනවා බට පඳුරු ගහ ළඟින් අලියෙක් ඇවිල්ලා කියලා. එතන කිසිම අලියෙක් ඉඳලා නැහැ. මේක තවත් කතාවක්. බෙලියොලුව ගමේ කිරියප්පෝ ශ්‍රීපාදයේ කරුණා කරනකොට කට වරද්දකරක් තියෙනවා. ඒ නිසා 13 වතාවක්ම ශ්‍රීපාදස්ථානයේ වන්දනා කරන්න යන්න බැරිලා තියෙනවා. විහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් චෛත්‍යයක් කරනවා කියලා බාර වුණාට පස්සේ තමයි නැවත කිරියප්පොට ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න හැකියලා තියෙන්නේ. තවත් සිල් මාතාවන්ගේ කතාවක් තියෙනවා. මේ සිල් මාතාවන් පිරිසක් ශ්‍රීපාදයේ කරුණා කරන්න පටන් අරන් තියෙනවා. මේගොල්ලෝ ටිකක් වයසයි. බොහොම මහන්සි වෙලා ඉන්න හින්දා පොඩ්ඩක් විවේක අරන් තියෙනවා.
එතකොට එතනින් ගිහින් තියෙනවා කකුල් තුවාල වෙච්චි කකුල් ඉදිමුණු වයසක කෙනෙක්. මේ ප්‍රධාන මෑණියන්ට වයසක කෙනා වාඩි වෙලා ඉන්න සිල් මාතාව ළඟට ඇවිල්ලා නළලට අත තියලා ආශිර්වාද කරලා තියෙනවා. මහල්ලාගේ ඇඟේ තුවාල එහෙම තියෙන නිසා මේ සිල් මාතාවට පිළිකුලක් දෙන්නලා තියෙනවා. නැවතත් මේ සිල් මාතාවන් පිරිස සිරිපාදේ කරුණා කරනවා. දෙවෙනි වතාවටත් මේ සිද්ධිය මේ විදිහටම වෙලා තියෙනවා. තුන්වෙනි වතාවටත් මේ සිද්ධිය මෙහෙම්මම වෙලා තියෙනවා. ඉන්පස්සේ කොහොම හරි ශ්‍රීපාදේ වන්දනා කරනකොට මේ සිල් මාතාවට ලොකු එළියක් ඇවිල්ලා දෝංකාරාත්මක හඬින් ඇහිලා තියෙනවා. දරුවා මං 3 පාරක් ඔබට කතා කළා කියලා පත්මිය වන්දනා කරද්දි තමයි මේ එළිය නැති වෙලා ගිහින් තියෙන්නේ. ශ්‍රීපාදේ අවට ගම්වාසීන් කියනවා ශ්‍රීපාදස්ථානයේ ඊටාම කලාතුරකින් ඝණ්ටානාදයක් ඇහෙනවා. මේ ගැන වෙලෝහියර්ගේ පොත්පත්වල පවා සඳහන් වෙලා තියෙනවා. මේ ඝණ්ටානාදයේ ගම්වාසීන්ට අවසානයේට ඇහිලා තියෙන්නේ ශ්‍රීපාදස්ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේගේ අපවත් වෙන දවසේ. ශ්‍රීපාද මළුවට ගිය ඔබට විශේෂ සිද්ධියක් දකින්න ඇති. මහා සෙනගත් කොයි වෙලාවෙ සැරිසරුවා ශ්‍රීපාද මළුව අවහිර වෙන්නේ නැහැ කියලා වට දැනිලා තියෙනව නේද? දැනිලා තියෙන අය කමෙන්ට් එකක් දාන්නකෝ. මේ කතාව නම් පැරණි පුවත්පතක තිබුණු කතාවක්. 1940දී ශ්‍රීපාද අඩවිය ඉහළින් පියාසර කෙරුණු ඉන්දුනීසියානු ගුවන් යානයක් කාර්මික දෝෂයකින් කඩාගෙන වැටෙනවා. මේකෙන් 3 දෙනෙක් මිය යනවා. ඉතුරු වෙන්නේ ගුවන් යානය පැද වූ නියමුවා විතරයි. මනස කැළඹීමෙන් පැය කීපයක් විතර ගියාට පස්සේ ගුවන් නියමුවා ජනාවාසයක් සොයාගෙන මේ මහා කැලේ හීරගෙන ගමන් කරනවා. ගුවන් නියමුවා ජීවත් කරන්න සමත් වෙන්නේ ශ්‍රීපාද අඩවියේ තියෙන පළතුරු අති පිරිසිදු වතුර මගින්. මෙහෙම මන්මුලා වුණ නියමුවා වැටෙනවා අක්කර ගානක් තැනිතලා ප්‍රදේශයකට. මේ අක්කර ගානක තැනිතලා ප්‍රදේශයේ තියෙන්නේ අලි ඇතුන්ගේ ඇටකටු පිරීලා තියෙන අලින්ගේ සුසාන භූමියකට. මේ අසලින් ලොකු ජල පහරක් ගලනවා. මේක ඇතුන්ගේ සුසාන භූමියක් කියලා පයිලට්ට තේරෙනවා. දින ගණනාවක් ඇවිදලා කොහොම හරි ගම්මානයකට යනවා. ශ්‍රී ලාංකිකයන්ගේ පුද සත්කාරයෙන් ගුවන් නියමුවා සනීප වෙනවා. නැවත ගවේෂකයොත් එක්ක ගුවන් නියමුවා පැමිණෙනවා මේ ඇතුන්ගේ සොහන බලන්න. ඒත් කවදාවත් තවමත් මේ සොහන හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ ඇත් සුසාන භූමිය ගැන ගුවන් නියමුවා සොයාගන්න කලින් ජනප්‍රවාදවලත් තිබිලා තියෙනවා. ශ්‍රීපාද අඩවියේ ඒ කාලේ ඇතුන් බොහෝම පිටට ජීවත් වෙලා තියෙනවා. ඇතිතරම් ආහාර ජලය නිරෝගිමත් ඇතුන් තමන්ගේ ජීවිත කාලයේ අවසානයේ වනතෙක් පෘෂ්ටිමත්ව සැරිසරලා තියෙනවා. මේ ගවේෂණාත්මක වීඩියෝ අප්ලෝඩ් කරන අද දවසේ නම් ඉන්නේ ගුරු ඇත්තු 13 දෙනෙක්ගේ කණ්ඩායම විතරයි. ඉංග්‍රීසියෙන් 1835 දී උඩරට ඇල්ලීමෙන් පස්සේ කෝපි වගාව ලංකාව වටේම ව්‍යාප්ත කරනවා. 1948 දී මුඩුබිම් පනත යටතේ ශ්‍රීපාද අඩවිය අක්කර ගණනාවක් එලි කළා කෝපි වගා කරනවා. මේ හේතුවෙන් අලි ඇත්තු ආදී සියලුම සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඇහිරෙනවා. පරිසරය එලි කිරීම නිසා ස්වභාවික අපේ උරුම ශාක පවා විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපට ආවේනික ශාකත් මේ ගොඩේ තියෙන්න ඇති. දිව්‍ය ඖෂධීය ශාකත් තියෙන්න ඇති. මේවා ලෝකෙන් සදහටම අතුරුදහන් වෙලා තියෙනවා. මේ ශ්‍රීපාද අඩවිය ගැන බටහිර විද්‍යාත්මකව පිළිතුරක් ලැබිලා තියෙනවා. ප්‍රසිද්ධ රසායන විද්‍යාඥයෙකු වෙන සර් හම්ටි ඩේව්ගේ සහෝදරයා තමයි ජෝන් ඩේව්. 1817 දී ශ්‍රීපාද කන්ද තරණය කළ විද්‍යාත්මක සොයාගත්තා. ගලක කැටයම් කරලා තියෙන මැණික් ගල් ඔබ්බපු පිත්තල වලින් අලංකාර කරන ලද මිනිස් පාදයකට වඩා තරමක් විශාල පාද ලාංඡනයක්. තවත් යම් කාලයකදී ශ්‍රීපාදයට මැණික් වැස්සන් මල් වැසි වහිනවා කියලා ජනප්‍රවාද කතා තියෙනවා. මේ ජනප්‍රවාද කතා හිතලුම වෙන්න බෑ. ඉතින් මේ ගවේෂණාත්මක වීඩියෝව තවත් කාලයක් ඉදිරියට එන ප්‍රෞಢ ඉතිහාසය ඈත් වෙන ඒ වෙනුවට පරිගණකේ ලං වෙන අපේ ශ්‍රී ලාංකික සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඊළඟ පරම්පරාවට මේ හැමදේම දැනගන්න වෙන්නේ YouTube ඔස්සේ. ඒ පරම්පරාවට දැනුම දායාද කරන්න ගන්න මහන්සියක් තමයි මීඩියාවෙන් අපි කරන්නේ. අපේ මේ ප්‍රයත්නය අගය කරනවා නම් පුළුවන් නම් අපිව subscribe කරන්න. අනිත් අයටත් මේ ගැන විස්තර දැනගන්න අපිව ෂෙයා කරන්න. ඒක තමයි අපට දෙන ලොකුම හයිය. තවත් මේ වගේ ගවේෂණාත්මක වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න. ඒ වගේම අවසානයේට මතක් කරනවා මේ වීඩියෝක බලන සුළු හෝ ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයින් ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න නොමිලේම අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ගැන දැනගන්න බලන්න.